හැල්ලෝ යාළුවනේ SP පන්තියට සාදරයෙන් පිළිගනිමු. දැන්ම සබස්ක්‍රයිබ් කරලා බෙල් එක ඔබන්න. ආයිබෝවන් මගේ පුංචි යාළුවනේ. අද අපි යන්නේ මාරම විනෝදජනක ගමනක්. අපි හැමෝම ආසයිනේ කතන්දර අහන්න. හැබැයි අද අපි කරන්න යන්නේ කතන්දර අහන්න එක නෙවෙයි, රහස් පරීක්ෂකයෝ වගේ පින්තූර ටිකක් එකතු කරලා කතාවක් හදන එක. පහවසර ශිෂ්‍යත්වයට ලෑස්ති වෙන අපේ අයට මේක නියම පුහුණුවක් වේවි. කටපාඩම් නොකර අපේ මොලේ පාවිච්චි කරලා කොහොමද මේ වගේ පින්තූර කතාවක් හරියටම පෙළගස්වන්නේ කියලා අද අපි ඉගෙන ගනිමු. මෙන්න අපි අද ගැටලුව. ශිෂ්‍යත්ව පෙරහළු ප්‍රශ්න පත්‍රයක 29 වෙනි ප්‍රශ්නේ තමයි මේ. පින්තූර 4ක් තියෙනවා. මේ හැම එකෙම තියෙන්නේ ගඟක යන පුංචි බෝට්ටුවක්. හැබැයි ගැටලුව තමයි මේ පින්තූර තියෙන්නේ හරි පිළිවෙලට නෙවෙයි. ඔක්කොම මාරු වෙලා. ඉතින් අපේ රාජකාරිය මොකක්ද? මේ බෝට්ටුව ගියපු හරිම පාර, ඒ කියන්නේ නිවැරදි අනුපිළිවෙල හොයාගන්න එක. හරියට විසිරිලා තියෙන ජිග්සෝ පසල් එකක් හදනවා වගේ වැඩක්. දැන් මේ මාරු වෙලා තියෙන පින්තූර දිහා බැලුවම අපිට එකපාරටම හිතනව නේද? අපෝ කොහොමද මේකේ මුල හොයාගන්නේ කියලා. අකුරු තියෙන කතාවක් නම් මුලින් ඉඳන් කියවන්න තිබ්බා. ඒත් පින්තූර කතාවකදී අපි පාවිච්චි කරන්න ඕනේ අපේ S2යි මොළයයි විතරයි. නිකම්ම හිතලා උත්තර ලියන්න බෑ. මේ ගමන පටන් ගන්නෙ කොතනින්ද කියලා හොයාගන්න අපිට පොඩි උපක්‍රමයක් ඕන වෙනවා. නිකම් අනුමාන කරන්නේ නැතුව අපි අපේ විශේෂ රහස් පරීක්ෂක ක්‍රමය පාවිච්චි කරමු. මේකට පියවර 3ක් තියෙනවා. මුලින්ම ප්‍රධාන දේවල් අඳුර ගන්න ඕනේ. ඒ කියන්නේ අපේ බෝට්ටුව. දෙවෙනි එක තමයි පසුබිමේ හැංගිලා තියෙන හොඩුවවන් හොයන එක. ඒ කියන්නේ ගස්, පාලම් වගේ දේවල්. තුන්වෙනි පියවර තමයි ඒ හොයාගත්ත දේවල් එකිනෙකට සම්බන්ධ කරන එක. ඔන්න ওই ටික කළාම ඕනෑම අමාරු ප්‍රහෙලිකාවක් කජු කනවා වගේ ලේසි. හරි. එහෙනම් අපි අපේ පළවෙනි පියවරට යමු. ගැටලුව අඳුරගෙන විස්තර හොඳින් නිරීක්ෂණය කරන එක. ගොඩක් වෙලාවට අපි කරන්නේ බෝට්ටු දිහා විතරක් බලන්න එකනේ. ඒත් අපි වටපිටාව ගැනත් හොඳට බලන්න ඕනේ. පින්තූරේ තියෙන ගල්, ගඟේ හැඩය, මේ හැම දියක්ම අපිට රහසක් කියනවා. බලන්නකෝ මේ D අකුර තියෙන පින්තූරේ දිහා. ඈතින් ලී පාලමක් තියෙනව නේද? ඊට පස්සේ C අකුර තියෙන පින්තූරේ බලන්න අර බෝට්ටෝ යන්නේ අන්න අර ලී පාලම යටින්මයි. ඔන්න දැන් අපි අපේ දෙවනි පියවරට ආවා. පින්තූරවල හැංගිලා තියෙන රහස්, එහෙමත් නැත්නම් අර පාලමේ සම්බන්ධය හොයාගන්න එක. මෙහෙම හිතමුකෝ. අපි පාරේ යනකොට ඈතින් පාලමක් දැක්කොත් ඒ පාලම යටින් යන්නේ ඊට පස්සේ නේද? මුලින්ම පාලම ඈතින් පේන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි ඒක යටින් යන්නේ. අන්න ඒ තර්කයට අනුව අපිට හරියටම කියන්න පුළුවන් අනිවාර්යෙන්ම D පින්තූරය C පින්තූරයට කලින් එන්න ඕනේ කියලා. ඔන්න අපි පළවෙනි ගැට ගැහිම ලියාගත්තා. තුන්වෙනි පියවර. පාලම පහු කරනවත් එක්කම අපිත් බෝට්ටුව පස්සෙන් ගමන පටන් ගනිමු. දැන් බෝට්ටුව පස්සෙන් ගඟ දිගේ ඉස්සරහට යමු. පාලම යටින් ආවට පස්සේ මොකද වෙන්නේ? හොඳට බලන්න ඒ අකුරේ තියෙන පින්තූරය දිහා. ගඟ අයිනේ ලස්සන පුංචි පැල්පතක් තියෙනවා පේනවා නේද? ගල් පර්වත එහෙම අඩු වෙලා තැනි තලාවක් ඇවිත්. ඒ කියන්නේ පාලම පහු කළාම ඊළඟට බෝට්ටුව යන්නේ මේ පැල්පත ළඟින්. ඒ නිසා C වලට පස්සේ අනිවාර්යෙන් එන්නේ ඒ පින්තූරය. හතරවෙනි පියවර. කතාවේ ඉතුරු ටික. ඒ කියන්නේ මේ බෝට්ටු ගමනේ අවසානයේ හොයාගන්න එක. දැන් අපේ පුංචි රහස් පරීක්ෂකයෝ ප්‍රහේලිකාවෙන් භාගයකට වඩා විසඳලා ඉවරයි. අර ඒ පින්තූරයේ තියෙන පැල්පත පහු කරගෙන යනකොට වටපිටාව තවත් වෙනස් වෙනවා. දැන් ඉතුරු වෙලා තියෙන B පින්තූරය බලන්නකෝ. එතන ගඟ ඉවර ගොඩක් පලාල් වෙලා උස පොල් ගහක් විතරක් තියෙන වෙන කිසිම ගොඩනැගිල්ලක්වත් පාලමක්වත් නැහැ. මේකෙන් අපිට පැහැදිලි අපේ බෝට්ටුවේ ගමනේ අවසානයේ තමයි මේ B පින්තූරෙන් පෙන්වන්නේ. ඔන්න කතාව සම්පූර්ණයි. දැන් අපි එක දිගට මතක් කරමු. මුලින්ම බෝට්ටුව දියල්ලායේ ඈත පෙනෙන පාලමයි තියෙන තැනින් එනවා. ඒ D. ඊළපස්සේ පාලම යටින් යනවා. ඒ C. ඊළඟට අර පුංචි පැල්පත පහු කරනවා. ඒ A. අන්තිමටම පොල් ගහ තියෙන තැනින් යනවා. ඒ B. එතකොට හරිම අනුපිළිවෙල වෙන්නේ D, C, A ඉන්පසු B. පස්වෙනි පියවර. අපි හොයාගත් උත්තරේ දීලා තියෙන පිළිතුරුත් එක්ක ගලපලා බලමු. විභාගයේදී අපි උත්තරේ හොයාගත්තට මදි ඒකට හරියටම තෝරන්නත් ඕනි. ඔන්න උත්තර 3ක් තියෙනවා. පළවෙනි එකේ D, C, A, B. දෙවෙනි එකේ C, A, B, D. තුන්වෙනි එකේ A, D, C, B. අපි මොළය පාවිච්චි කරලා හොයාගත්ත පිළිවෙල මොකද්ද? D, C, A, B නේද? ඉතින් බලන්න මේ තුනෙන් අපේ උත්තරේ තියෙන්නේ මොන අංකයටද කියලා. ඔව් නියමයි. නිවැරදි පිළිතුර තමයි අංක 1. අපි එකතු වෙලා හදපු කතාවට ඒක අකුරටම ගැලපෙනවා. කලබල වෙන්නේ නැතුව පින්තූරවල තියෙන පුංචි දේවල් පවා හොඳට නිරීක්ෂණය කරපු නිසා තමයි අපිට මේ තරම් ලේසියෙන් උත්තරයට එන්න පුළුවන් උනේ.
ප්‍රහේලිකාවක් තනියම විසඳනවා කියන්නේ මාරම සතුටක් නේද? මගේ පුංචි යාළුවනේ අද අපි මාරම වටින දෙයක් ඉගෙන ගත්තා. මතක තියාගන්න විභාගයේදී විතරක් නෙමෙයි මේ වගේ ප්‍රහේලිකාවක් දැක්කම එකපාරටම කලබල වෙලා උත්තර ලියන්න යන්න එපා. පසුබිමේ හැංගිලා තියෙන දේවල් අනිත් අයට නොපෙනෙන පුංචි රහස් හොයලා බලන්න. එතකොට උත්තරේ නිකම්ම පේන්න ගන්නවා. එහෙනම් ඊළඟ දවසත් මේ වගේම ලස්සන ප්‍රහේලිකාවකින් හමු වෙමු. එතකන් හැමෝටම සුබ දවසක්. අපේ වීඩියෝ එක බැලුවට ස්තුතියි. අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු. හැමෝම සබ්ස්ක්‍රයිබ් කරන්න.